සුබ දවසක් ඔයා මේ එකතු වෙලා ඉන්නේ තිලින SL Pro YouTube channel එකට. ඉතින් අද කතා කරන්නේ කොහොමද වෙන කෙනෙක්ගේ status download කරගන්නේ කියලා. WhatsApp එකේ දාන status download කරන්න කියලා. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද status ගන්න කියලා. ඉතින් ඔයා මුලින්ම Google Play Store application එක open කරගන්න. open කරගෙන search bar එකේ file manager කියලා type කරගන්න. ඉතින් මෙන්න මේ file manager application එක ඔයා download කරගන්න. download කරගෙන open කරගන්න. ඉතින් open කරනකොට මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඔයා මුලින්ම ගිහිල්ලා WhatsApp එකේ කාගේ හරි status එකක් බලලා එන්න. එහෙම බැලුවාම ඒ status එක download වෙනවා අපිට නොදැනුවත්වම. ඊළඟට ෆයිල් මැනේජර් එකට ගිහිල්ලා මෙතන තියෙන main storage කියන බටන් එක ටච් කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල් ටික පෙන්නනවා. ඉතින් මෙතනින් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ අර පේනදී WhatsApp සහ WhatsApp business කියලා ෆයිල් දෙකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් status බලපු WhatsApp එක open කරගන්න. ඉතින් මම දැන් මේ WhatsApp business කියන ෆයිල් එක open කරගන්න. එතකොට අර පේනදී media කියලා ෆයිල් එකක් තියෙනවා. අන්න ඒක open කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. දැන් මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ යට තියෙන එකට ටික් එක දාන්න. ඉතින් ඒ විදිහට ටික් එක දැම්මට පස්සේ මෙන්න මේ විදිහට හැංගිච්ච ෆයිල් ටිකක් අපිට එළියට එනවා බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාලට පේන ඇති ස්ටේටස් කියලා. අන්න ඒ ෆයිල් එක ඕපන් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති ඔයා බලපු ස්ටේටස් ටික මෙතන තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් මේක කොපි කරගෙන හෝ මූව් කරගෙන ඔයාලට වෙන ෆයිල් එකකට ගිහිල්ලා සේව් කරන්න. ඉතින් ඔයා හිතනවා නම් මේ ස්ටේටස් ගන්න විතරක් මේ ෆයිල් මැනේජර් එක මොකටද ඩවුන්ලෝඩ් කරන්න කියලා අපරාධි කියලා හිතනවා නම් ඒක එහෙම හිතන්න එපා. මොකද මේකෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් කිසිම පාඩුවක් වෙන්නේ නැති ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඔයාට අද තේරෙන්නේ නැති කොහොමද ස්ටේටස් ගන්න කියලා ලේසියෙන්ම. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දැම්මේ නැත්නම් දැන්ම like එකකුත් දාන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. ඕගොල්ලන්ට සුබම සුබ දවසක්.